අමාමෑණියෝ ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට මේ වෙන විටත් මාතර මිගදාය විහාරස්ථානයට අති විශාල පිරිසක් පැමිණෙමින් පවතිනවා. ඔවුන්ගේ විඩාව නිමාලන්නට මහන්සිය නිමාලන්නට මේ වෙන විටත් දන්සල් රාශියක් පැවැත්වෙනවා. දැන් මේ වෙන විට අපි රැඳී සිටින්නේ මාතර ෆ්‍රීලන්ඩ් ආයතනයේ පවත්වන ලබන ඒ දන්සල ඉදිරිපිට තමයි අපි මේ මොහොතේ රැඳී සිටින්නේ. අපි කැමතියි මාතර ෆ්‍රීලන්ඩ් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ කළමනාකාරතුමා උදාන මහත්මයාගෙන් මේ තුරු දැනගන්න. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන් සතුටුයි ආයිබෝන්. අපි කැමතියි මොකක්ද මේ පරිශ්‍රය සිද්ධ වෙන්නේ සහ මෙතනින් ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට පැමිණෙන බැතිමතුන්ට ලබා දෙන මේ දන්සල කුමක්ද කියලා තොරතුරු දැනගන්න. අත්‍යවශ්‍ය සතුටුවන් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. අපි දින 3ක අවසන් දිනය තමයි අද ගත කරන්නේ. ඉතින් මේ දින 3 අපි ගත්තොත් දන්සල සම්බන්ධයෙන් අපි ගතර මාතර ෆ්‍රීලන්ඩ් ආයතනයෙන් දින 2ක් පුරාවට දන්සලක් පැවැත්වුවා මේ ස්ථානයේ. ඒ වගේම අද දිනයත් අපි දන්සලක් සූදානම් කරලා තියෙනවා. අද දිනේ අපි සූදානම් කරලා තියෙන තේපෙන් සංග්‍රහයක්, තේපෙන් දන්සලක්. ඉතින් අද දිනය විශේෂයෙන් අපි බැතිමතුන් ලක්ෂ ගණනාවක් මේ දින 3 පුරාවටම මේ ස්ථානයට පැමිණියා. ඉතින් අපි ෆ්‍රීලන්ඩ් මාතර ෆ්‍රීලන්ඩ් ආයතන විදියට අපේ සේවක මණ්ඩලය අපි කළමනාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු කළමනාකාරිත අපි සියලු දෙනාම මෙම කර්තව්‍යයට හෘදයාංගම අපි සියලු දෙනාම ශ්‍රමයෙන් දායකත්වය දක්වලා තියෙනවා. අපි අනුග්‍රහය දක්වලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මාතර ප්‍රදේශයේ සිටින අයට, මාතර ප්‍රදේශයෙන් දුර බැහැර සිට පැමිණෙන අයට දක්ෂිණ ප්‍රභා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අද මාතර කොටුව භූමිය ඇතුලේ මාතර මිගදාය විහාරස්ථානයේට පැමිණෙන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ නමස්කාර කරගන්න පැමිණෙන සියලු දෙනාට අපි ආරාධනා කරනවා මාතර ෆ්‍රීලන්ඩ් දන්සලට පැමිණෙන්න. අපේ කණ්ඩායම් බග බලන් ඉන්නවා. ඔබ හැමෝගෙම මහන්සියට තේපැන් වලින් සංග්‍රහයක් ලබා දෙන්න. බොහොම ස්තුතියි ඔබතුමන්ට. එහෙමනම් අපි ආරාධනා කරනවා මාතර මිගදාය පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන මේ සරුණක්ක ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්න ඔබත් පැමිණෙන්න. මේ උතුම් පින්කමට සහභාගී වෙලා සසර ගමන කෙටි කරගන්නට පින්දහම් එකතු කරන්න කියලා ඔබට ආරාධනා කරමින් සමුගන්නවා මාතර මිගදාය විහාරස්ථානයේ සිට. තිලෝ තිලක සම්බුදු සමිඳේ මම දිවාරයේ ගිලිනහමි නිය කැන්දාරේ මම දිවාරයේ ගිලිනහමි නිය කැන්දාරේ